චින්තන ධර්මදාස අයගේ අභිසාරි චිත්‍රපටය තමයි අද අපි නැරඹුවේ. ඉතින් හරි අපූර්ව නිර්මාණයක්. හැමදාමත් චින්තන අය අපූර්ව දේවල් වෙනස් විදිහේ දේවල් සමාජයට එකතු කරන්න උත්සාහ කරන කෙනෙක්. සා වෙනස් විදිහට අපි හැමෝටම වැඩිය වෙනස් විදිහට හිතන කෙනෙක්. ඉතින් මම හිතනවා ඔහුගේ ඒ හිතේ තිබුණු ඒ අදහස් සහ ඔහු හිතන පතන විදිහට අපූර්ව නිර්මාණයක් සමාජයට එකතු කරලා තියෙනවා. ඒ හරහා සමාජය වෙනස් විදිහට හිතන්න උත්සාහ ගනී කියලාත් මට හිතෙනවා. රංගනය ගත්තාම හරිම අපූර්වයි. අපූර්ව තිර පිටපතක්. ඉතින් මම හිතනවා ප්‍රේක්ෂකයන් මේ චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයන්ට වෙනස් විදිහේ රසවින්දනයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඔව් චිත්‍රපටය කියනවත් වගේම සුළුතරයක් පිළිබඳව බහුතරයක් ඉදිරියේදී වැඩි වශයෙන් කතා කරයි. ඉතින් සමාජ කතිකාවක් ඇති කරන්න පුළුවන් විදිහේ නිර්මාණ දේශපාලනිකව ජනතාව ගොනිත්තන්න පුළුවන් නිර්මාණ හරි වැදගත් කෙරෙන එක. ඉතින් චින්තනත් ඒ දේ තමයි කරලා තියෙන්නේ. ඉතින් රංගනයේ පැත්තෙනුත් හැමෝම ඒගොල්ලෝගේ රාජකාරිය අකුරටම කරලා තියෙනවා. විශේෂයෙන් පබෝද සංදීපනී, එතකොට අකලංක ප්‍රභාස්වර, අපේ ජෙනෙට් ඇන්තනි, එතකම ශාමයත් ලස්සනට ඔහුගේ චරිතය නිරූපණය කරනවා. ඉතින් හැමෝම තම තමන්ගේ රාජකාරිය හොඳින්ම කරලා තියෙනවා. ඉතින් ආරාධනා කරන අපි දෙන්නම අභිසාරි ඇවිල්ලා නරඹන්න, නරඹලා ඒ ගැන ඔබේ අදහසත් දක්වන්න කියලා.